hello guys, ඉතින් අද කතා කරන්නේ ඔයාලා කොහමද 1v1 2v2 දැන් 3v3 නැත්නම් 4v4 වගේ මැච් එකක් හදාන්නේ කොහොමද කියලා. හරි ඉතින් ඔයාලා මුලින්ම යන්න ඕනලා Craftland එකට. හරි ඉතින් ඔයාලා පේනවා යටින් Craftland කියලා පෙන්වනවා. ඉතින් ඒක දීලා මුලින් පේනවා create a map කියලා තියෙනවා. ඉතින් ඒක දෙන්න. ඉතින් ඔයාලා මෙතනින් තෝරගන්න ඕන wipe out කියලා මෙන්න මේ මොඩ් එක හරිද. ඉතින් ඒක දීලා ඔයාලා මෙතනින් අපිට තියෙන මැප් ගොඩක් තියෙනවා ඔයාලා පේනවා. ඉතින් මේකේ යටම ඇති මේ Isle of Champs කියලා තියෙන එක තමයි තෝරගන්න ඕන. හරි ඉතින් ඔයාලට මෙන්න මෙහෙම මැප් එකක් තමයි බලා ගන්න වෙන්නේ පුඩි දූපතක් වගේ. ඉතින් ඔයාලා පේනවා ස්පෝන් පොයින්ට් දෙකක් තියෙනවා ඔයාලගේ ටීම් එකටයි විරුද්ධ ටීම් එකටයි. ඉතින් අන්න හරි මැප් එක තමයි අපි තෝරගෙන තියෙන්නේ. හරි ඉතින් ඔයාලා මැප් එක හැදුවම ඔයාලා මේක අලංකාර කරන ඩෙකොරේට් කරගන්න. ඉතින් ඔයාලට කැමතිද? හරිද? ඉතින් මම ඉස්සෙල්ලාම කොන් 4ට මම දාන්නම් තාප්ප. මම මේක ඉක්මනට යවන්නම් වීඩියෝ එක දිග වෙන හින්දා. හරි ඉතින් කට්ටිය ඔයාලා බ්ලොක් එක ප්ලේස් කරලා ඒක එහෙම යවන්න දිග පළලොස් වැඩි කරන්න කරගවන්න අවුන දෙන්න දාගන්න දන්නේ නැත්නම් මම ඒකනත් වීඩියෝ එකක් දාලා තියෙක ගිහලා බලන්න. ඔයාලා මැප් එක ටික අද ලේසි වෙයි. හරි ඉතින් මම තව දෙයක් මේ වීඩියෝ එකෙම කියලා දෙන්නම්. මේ ඔයාලා කොහොමද මැප් එක ලස්ස ගන්න කියලා. ඉතින් ඔයාලා මේ තාප්ප පේනවනේ. ඒ තාප්පේට ඔයාලා එන්න ගල්ලා මේ ඒ කැලේ තුනක් බන්න. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් මේ තාප්පේ පාට වෙනස් කරගන්න නිකන් මතු පිට වගේ එක වෙනස් කරන්න පුළුවන් ඔයාලා කැමති විදිහට. ඉතින් අර පේනවා ඉතින් එක එක පාට ලස්සනට ඉතින් ඔයාලා මැප් එක හදාගන්න පුළුවන් මෙතනින්. හරි මචංලා ඉතින් වට පිට අයින් සද්ද දෙන නම් ගණන් ගන්න එපා. මෙහෙට මාර හුලක මං ඉන්නෙත් අර මං හදපු වට්ටාලයක් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් දැන් තමයි වීඩියෝ කරන්නේ. මාර විදිහට හුලක කඩන් වැටිත් දන්නෙත් නැහැ. හරි ඉතින් ඔයාලා පේනවා ඉතින් මම මේ විදිහට ඇඩ් කරනවා. ඊළඟට තාප්පයක් ඔයක් ඔයාලා ඉපදෙන තැනට. නැත්තම් දුර ඉඳලම දෙයි ඔලුවට. හරි ඉතින් එහෙම අනිත් පැත්තට ඇඩ් කරගන්න ගානට ඔයාලා බැලන්ස් කරලා හදාගන්න. හරි ඉතින් ඊළඟ කරන්න තියෙන්නේ ඔයාලා ඇඩ් කරගන්න ඕන vending machine එක. හරි ඉතින් ඔයාලා මෙතන සර්ච් කරන්න vending කියලා VEN කියලා සර්ච් කරත් එනවා. ඔයාලා දන්නවා අර කීක් එක එහෙම තියෙන ඔයාලා අපි ගන්න එහෙම ගන්න. අන්න ඒ machine එක වගේ එක. හරි ඉතින් ඔයාලා ඒ ගානට ඔයාලගේ මූණට හැරෙන විදිහට හදාගන්න. හරි ඉතින් කට්ටිය ඔයාලා මේක දෙපැත්තටම ඇඩ් කරගන්න. හරි ඉතින් ඊළඟට තියෙන වැදගත්ම එකක් තමයි ඔයාලා මුලින්ම යන setting වලට setting වල ගිහිල්ලා gameplay setting යන්න. ඉතින් gameplay setting ගිහිල්ලා edit gameplay rules කියන එකට යන්න. ඉතින් මෙතන බලන්න පුළුවන් ඉතින්ම තියෙනවා preparation time කියලා. ඉතින් මේ තමයි ඔයාලා match එක පටන් ගන්න කලින් පොඩි වෙලාවක් කරගෙන ඉන්න තියෙනවනේ. අන්න ඒක අඩුම කරගන්න. හරි ඉතින් multiple rounds එකත් on කරගෙන ඔයාලා මෙතනින් round ගන්න හදාගන්න. ඊට පස්සේ මෙතනින් පුළුවන් match එකක් තියෙන වෙලාව හදාගන්න. ඉතින් ඔයාලා කැමති වෙලාවක ඉතින් දාගන්න. හරි ඉතින් ඔයාලා යටින් පේනවා team කියලා තියෙනවා. ඉතින් මෙතෙන් තමයි ඔයාලා තෝරගන්නේ ඔයාලා හදන map එක 1v1ද 2v2ද 3v3ද නැත්නම් 4v4ද කියලා ඉතින් ඔයාලා පේනවා number of teams කියලා තියෙන එක ඔයාලා ඉතල දෙකක් තියන්න. මොකද team දෙකයි අපිට ඕන. ඒ team දෙක තමයි ඔයාලා කැමති ගණන් ගැට් කරන්නේ. ඉතින් members per team කියලා තියෙනවා. ඉතින් මෙතනින් හදා ගන්න පුළුවන් ඔයාලා ඇඩ් කරන ගාන. ඉතින් මෙතනින් එක දැම්මොත් 1v1 එකක් තමයි. ඉතින් මෙතනින් දෙක දැම්මොත් 2v2 එකක්, තුන දැම්මොත් 3v3, හතර ඇඩ් කරොත් 4v4. ඉතින් ඔයාලා 1v1 හදවනම් එක දාලා තියාගන්න. ඉතින් දෙවෙනි මෙකැනිසම් එකට ගිහිල්ලා danger zone off කරගන්න. general එකට යන්න. ඒකේ තියෙනවා ඔයාලා බලන්න HP skill එක ගැන. ඉතින් ඔයාලට ඕන නම් skill off කරගන්න තිබුණත් කමන්නේ. හරි ඉතින් ඊළඟට තියෙන්නේ economy කියන එක. ඔයාලා ඒකට යන්න. ඔයාලා ගිහිල්ලා පේනවා ඉතින් ස්පැනර් එක කොයි මිටියක විදිහට අන්න ඒක උඩ අනිවාර්යෙන් ක්ලික් කරන්න. ඉතින් ඔයාලා ඒක උඩ ක්ලික් කරාම ඔයාලා හම්බෙන මේ වගේ ස්ටෝර් එකක්. මේකෙන් ඔයාලා බලන්න පුළුවන් කේක් වගේ ඔක්කොම වගේ ගන් ටික තියෙනවා. ඉතින් මෙතෙන් ඔයාලට අවශ්‍ය ගන් ටික විතරක් තියාගෙන 90 අයින් කරලා දාන්න. මතක් කරලා ඩෙසර්ට් එකම ඇඩ් කරන්න අනිවාර්යෙන්. ඊපස්සේ ඔයාලට පුළුවන් ඩෙසර්ට් ඇඩ් කරද්දී අනිවාර්යෙන් ඒකේ ඔයාලා පේන ප්‍රයිස් එක 2000ක් කියලා. ඉතින් ඒක අයින් කරලා දාන්න. ඒක අයින් කරන්න මෙහෙමයි. ඒක ගන්න උඩ ක්ලික් කරලා මේ ඊතලයක් විතර අන්න ඒක බගන යන්න. ඉතින් එක බින්දුව වෙනවා. ඉතින් ඔන්නම ඔයාලා හැම ගන්න එකේම ප්‍රයිස් එක අඩු කරලා ඕන ගන් ටික විතර තියාගන්න. ඉතින් අනිවාර්යෙන් ග්ලූ වලුත් ඇඩ් කරගන්න. ඒ වගේම තමයි මෙඩ් කිට් ඇඩ් කරගන්න අනිවාර්යෙන්ම. හරි ඉතින් ඔන්න මම ස්ටෝර් එක හදලා ඉවරයි. ඔයාලා පේනවා ඉතින්. හරි ඉතින් මෙන්න මෙහෙම තමයි මම හදපු ස්ටෝර් එක තියෙන්නේ. ඉතින් ඔයාලා මේකෙන් බෑක් වෙලා
අනිවාර්යයෙන්ම යට තියෙන ඕකේ බටන් එක දෙන්න දෙපාරක් බාරක් හරි කමන්නේ. ඉතින් එහෙම නැත්නම් ඔයාලා හතුරේ සේව් වෙන්නේ නැහැ. ඊළඟට වැදගත් මේ තමයි මේක ඔයාලා ආපහු යන සෙටින් වලට සෙටින් වල ගිහිල්ලා ඔයාලා යටින් පේනදී unlimited ammo glue wall කියලා තියෙන. ඉතින් මේ ටික් දෙක දාගන්න අනිවාර්යයෙන්ම. ඉතින් unlimited wall ammo හම්බෙනවා. හරි ඉතින් ඔයාලට තා පොඩි වැඩක් කරන්න තියෙනවා. ඔයාලා කෙලින්ම ගිහිල්ලා මේ vending machine එකට මේක අල්ලලා මේ edit තුන ඔබන්න. හරි ඉතින් අනිවාර්යයෙන්ම store entity කියලා තියෙනවා. ඉතින් මේකෙන් default store 1 කියන තොරවන් තින් අනිත් පැත්තට ගිහිල්ලා ඒ විදිහටම මේ කලව ඔය කියන තුන ඔබලා default store 1 කියලා add කරන්න. නැත්නම් ගන් ඔයාලා add වෙන්නේ නැහැ මේ vending machine එකට. හරි ඉතින් ඔයාලට ඕන නම් මේක කරන්න පුළුවන්. ඔයාලා පේනද trigger range කියලා එකක් තියෙනවා. ඒක ඔයාලා කැමති ගානක් දාගන්න. ඔයාලා පේන රතු රවුමක් තියෙනවා. ඉතින් මේ රතු රවුම කියන්නේ මේ රතු රවුම ඇතුළ ඔයා කොහේ හිටියත් ඔයාලා මේ වෙපන් ගන්න පුළුවන්. මේක vending machine එක ළඟට යන්න ඕනේ නැහැ. හරි ඉතින් මම මේකටත් ඒ විදිහම කරගන්න. ඔයාලා පුළුවන් මේකේ vending machine එක පේන්නේ නැති වෙන හදන්න මේ ඔයාලා පේන්නේ නැති යටින් show high triggers කියන එක off කරගන්න. ඉතින් ඔයාලා පේන vending machine එක ඉබේම දැන් අයින් වෙලා වගේ යනවා. ඉතින් නැති වෙන්නේ නැහැ. අයින් වෙනවා විතරයි. හරි ඉතින් අපි මැප් එක ප්ලේ කරලා බලමු. ඉතින් අපි හදපු හරියට සේව් වෙලා තියෙනවා කියලා. හරි ඉතින් ඔයාලා පේන ඉතින් හැමදේම මේ විදිහට මැඩලා තියෙනවා. ඉතින් vending machine එක පේන්නේත් නැහැ. එහෙනම් අපිට ගන්න හැම ගන්න පුළුවන්. ඉතින් කිව්ව විදිහටම හරි ඉතින් ඔයාලා පේනවා unlimited glue වල add වෙලා තියෙනවා. හරි ඉතින් ඔන්න ඔය මැප් එක හදලා ඉවරයි. ඉතින් අද වීඩියෝ එක මොකද හිතන්නේ? වටපිටාවෙන් එහෙන සද්ද වල සෝරි වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මගේ කටහඬ ඇහෙනවා ඇති කියලා. හරි ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. ඔයාලා ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ මගෙන් අහන්න. හරි ඉතින් ගිහින් එන්නම්. බයි බයි.